මේ notification එක අද ලෝකේ කොහේ හරි දහස් ගණන් traders-ලට යනවා. එක notification එකක් සමහර කෙනෙක්ගේ මාසෙක වැටුපක් නැත්තරම නැති කරලා දානවා. තව කෙනෙක් trading කියන දේ සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. හැබැයි ඔවුන් loss වෙන්නේ market එක නිසා නෙවෙයි. අපි හැමෝම මුලින් හිතනවා trading වලදී profit කරන්න නම් අපිට හොඳ indicator එකක් වගේ දෙයක් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ YouTube video, Telegram signal, TikTok strategy, Discord, VIP group, AI, news මේ හැමදේම try කරනවා. දවස් කිහිපයකට පස්සේ account එක ඔයාගේ ස්ටෝරි එකද? එහෙමනම් වීඩියෝ එක දිගටම බලන්න. මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා ට්‍රේඩින් පටන් ගත්තේ ඇයි? වැඩිපුර නිදහසක් හොයන්නද? පවුලට වැඩිපුර ආදායමක් ගන්නද? එහෙම නැත්නම් අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික තව ටිකක් වැඩි කරගන්න. හේතුව මොකක් වුණත් මම එක දෙයක් විශ්වාසයෙන් කියන්නම්. කිසිම ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩින් පටන් ගන්නේ ලොස් වෙන්න බලාගෙන නෙමෙයි. මුලින් හැමෝටම හිතෙන්නේ මේක ලේසි කියලා. YouTube වීඩියෝ දෙක තුනක් බැලුවා. TikTok strategy එකක් සේව් කරගත්තා. Telegram signal group එකකට join වුණා. එතකොට හෙට ඉඳන් profit. ඒත් දවස් කිහිපයකට පස්සේ මෙතනින් තමයි ගොඩක් මිනිස්සු හිතන්නේ ට්‍රේඩින් කියලා කියන්නේ ස්කෑම් එකක්. එහෙම නැත්නම් මට මේක හරියන්නේ නැහැ. හැබැයි ඇත්තම ප්‍රශ්නේ ඒ දෙකෙන් එකක්වත් නෙමෙයි. ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල තියෙන ලොකුම ප්‍රශ්නේ දන්නවද? ඉන්ෆර්මේෂන් වැඩි. එක්කෙනෙක් කියනවා RSI දාන්න. තව එක්කෙනෙක් කියනවා SMC විතරයි. තව කෙනෙක් කියනවා AI signal, news, indicators, price action, scalping, swing. මේ හැම concept එකක්ම වටින දේවල්. හැබැයි ඒවා එක සිස්ටම් එකක් නැතුව යූස් කරනකොට ඔයාට ලැබෙන්නේ knowledge එක විතරයි. consistency නෙවෙයි. ඒ නිසා අපි mistake number 1 බලමු. mistake number 1 over leverage. මම ඔයාගෙන් තව ප්‍රශ්නයක් අහන්නම්. ඔයාට රුපියල් 10000ක් තියෙනවා කියලා හිතන්න. මම දැන් ඔයාට කියනවා මේ සල්ලි ටික 100x කරලා දෙන්නම් කියලා. ඇත්ත කියන්න. ඔයාටත් එකපාරක් try කරන්න හිතෙනව නේද? අන්න එතනින් තමයි ගොඩක් traders ලගේ පළවෙනි වැරද්ද පටන් ගන්නේ. leverage කියන්නේ මාකට් එකට වැඩිපුර සල්ලි දාන බටන් එකක් නෙමෙයි. ඒක risk එකත් වැඩි කරන tool එකක්. දැන් තේරෙනවද? leverage එක profit වැඩි කරනවට වඩා වැරදි decision එකක මිල වැඩි කරනවා. මමත් මුලදී 100x leverage දාලා trade කරලා තියෙනවා. ඒ වෙලාවේ මට හිතුනේ මම smart කියලා. අද ආපහු හිතනකොට මම smart නෙමෙයි. මම lucky වෙන්න බලාගෙන හිටියේ. trading කියන්නේ casino එකක් නෙමෙයි. professional trader කෙනෙක් මුලින්ම protect කරන්නේ profit එක නෙමෙයි. capital එක. rule number 1 protect your capital. මොකද capital එක තිබුණොත් තවත් opportunity එකක් එනවා. capital එක නැත්තම් game over. mistake number 2 no stop loss. stop loss නැති trading. දන්නවද? trading වලින් account එකක් විනාඩි කිහිපයකින් නැති වෙන්න පුළුවන් ප්‍රධානම හේතුව මොකක්ද කියලා. ඒක තමයි stop loss එකක් දාන්නේ නැති එක. ගොඩක් අය හිතනවා price එක ආයෙත් එයි. ඒ නිසා stop loss එක ටිකක් පහළට ගෙනියනවා. ඊට පස්සේ තවත් පහළට. ඊට පස්සේ remove කරනවා. ඒ වෙලාවේ ඔයා කරන්නේ trade කරන එක නෙමෙයි. ඔයා කරන්නේ බලාපොරොත්තුවක් hold කරන් ඉන්න එක. trading කියන්නේ hope එකත් එක්ක යන business එකක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම probability business එකක්. වෙනස තියෙන්නේ අන්න එතන. හිතන්න ඔයා රුපියල් ලක්ෂයක account එකකින් trade කරනවා කියලා. risk එකට දාන්න තිබ්බේ 102යි. ඒ කියන්නේ රුපියල් 2000යි. හැබැයි stop loss remove කරලා loss එක රුපියල් 25000ක් වෙනවා. ඒකෙන් පස්සේ trade එක recover කරන්න ඔයාට 133කට වඩා profit කරන්න වෙනවා. ඒක වැරදි decision එකක්. මාස ගානක progress එකක් මකලා දාන්න පුළුවන්. professional traders ලා loss වලට බය නැහැ. එයාලා බය unlimited loss වලට. ඒ නිසා trade එක open කරනකොටම exit එකක් දාන්නවා. මතක තියාගන්න. entry එක profit එක හදන්නේ නැහැ. stop loss එක තමයි ඔයාගේ account එක බේරගන්නේ. මම මුලදී මේ වැරද්ද ගොඩක් කළා. price එක ආයෙම එයි කියලා ඉවසුවා. average කරා. stop loss අයින් කරා. අන්තිමට market එක ඉවසුවේ නැහැ. එදා තමයි මම තේරුම් ගත්තේ market එකට මගේ feeling වලින් කිසිම වැඩක් නැහැ කියන එක. හැබැයි මේ දෙක විතරක් නෙමෙයි. ගොඩක් traders ලා කරන තවත් ලොකුම වැරද්දක් තියෙනවා. ඒක නිසා එයාලා trade එක දානකොටම already loss වෙලා ඉවරයි. mistake number 3 no trading plan. දැන් මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. trade එකක් දාන්න කලින් ඔයා මේ ප්‍රශ්න පහට උත්තර දන්නවද කියලා බලන්න. ඇයි මේ entry එක ගන්නෙ?
ස්ටොප් ලොස් එක කොහෙද? ටේක් ප්‍රොෆිට් කොහෙද? රිස්ක් එක කීයද? ට්‍රේඩ් එක ඉන්වැලිඩ් වෙන්නේ කොතනින්ද? ගොඩක් අයගේ ආන්සර් එක නෑ. ඒ කියන්නේ ඔයා කරන්නේ ට්‍රේඩින් නෙමෙයි. ඔයා කරන්නේ ගෙස් කරන එක. මමත් කලින් හිතුවේ හොඳ සෙටප් එකක් හම්බුනාම එන්ටර් කරාට පස්සේ හොඳටම ඇති කියලා. හැබැයි පස්සේ තේරුණා එන්ට්‍රි එකට කලින් හිතපු මිනිස්සු තමයි එක්සිට් එකේ පැනික් වෙන්නේ නැත්තේ. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩ් එක ඕපන් කරනකොටම ට්‍රේඩ් එක ක්ලෝස් කරන විදිහක් දන්නවා. මොකද එයා ප්ලෑන් එකක් එක්ක ඇතුළට යන්නේ. ඉමෝෂන් එකක් එක්ක නෙමෙයි. මම ඔයාලට සරල එක්සැම්පල් එකක් දෙන්නම්. ඔයා කොළඹ ඉඳලා නුවරඑළියට යනවා කියලා හිතන්න. Google Map එකක් නැහැ. රෝඩ් එක දන්නෙත් නැහැ. ෆුවල් කොච්චර ඕනේද කියලා දන්නෙත් නැහැ. මගදී නවතින්න තැන දන්නෙත් නැහැ. ඒත් ඩ්‍රයිව් කරනවා. ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන්. සමහර විට පුළුවන්. හැබැයි ඒක ලක් එක. ප්ලෑන් එක නෙමෙයි. ට්‍රේඩින් වලත් ඒකම තමයි. එන්ට්‍රි එක හම්බෙලා ප්‍රොෆිට් වුණා කියලා ඒ ස්ට්‍රැටජි එක හරි කියලා හිතන්න එපා. එක දවසක් කැසිනෝ එකෙන් සල්ලි දිනුවා කියලා කැසිනෝ ස්ට්‍රැටජි එකක් තියනවා කියලා කියන්න බෑනේ. මම දකින ලොකුම ප්‍රශ්නය තමයි ගොඩක් අය ටෙලිග්‍රෑම් එකෙන් සිග්නල් එකක් දැක්ක ගමන් YouTube වීඩියෝ එකක් බැලුව ගමන් TikTok එකක කොයින් එකක් දැකපු ගමන් ට්‍රේඩ් එක දානවා. ඒ ට්‍රේඩ් එක ඒ අයගේ ට්‍රේඩ් එකක් නෙමෙයි බොරෝ කරපු ඩිසිෂන් එකක්. එතකොට ලොස් වුණාම මාකට් එකට බනිනවා, සිග්නල් ප්‍රොවයිඩර්ස්ලට බනිනවා, ඉන්ෆ්ලුවන්ස්ලට බනිනවා. හැබැයි Tamanට ප්ලෑන් එකක් තිබ්බේ නැහැ කියන එක කවදාවත් පිළිගන්නේ නැහැ. මතක තියාගන්න. ප්ලෑන් එකක් නැති ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නෙම ගැම්බ්ලින් කරන කෙනෙක් විතරයි. මම අදටත් හැම ට්‍රේඩ් එකකටම කලින් මගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ සෙටප් එක වැලිඩ්ද? රිස්ක් රිවර්ඩ් රේෂියෝ එක හරියද? නිවුස් ඉවෙන්ට් එකක් තියනවද? මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් මම ඇක්සෙප්ට් කරනවද? මේ ක්වෙස්චන් වලට ආන්සර් එක ඔව් නම් විතරයි මම එන්ට්‍රි එක ගන්න. ට්‍රේඩින් කියන්නේ එන්ට්‍රි එක ගන්න කලාවක් නෙමෙයි. ඩිසිෂන් ගන්න ඩිසිප්ලින් එකක්. හැබැයි මම ඔයාට මේ කියපු තුනටත් වඩා ගොඩක් ට්‍රේඩර්ස්ලා account එක විනාශ කරගන්න තවත් භයානකම හේතුවක් තියෙනවා. Mistake number 4 no emotional control. මම ඔයාගෙන් ඇත්තම ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කවදා හරි ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් එකේ තියෙද්දි තව ටිකක් යයි කියලා TP එක වෙනස් කරලා අන්තිමට බ්‍රේක් ඉවන් එකෙන් හරි ලොස් එකෙන් හරි ක්ලෝස් වෙලා තියෙනවද? නැත්නම් ට්‍රේඩ් එක ක්ලෝස් කරද්දි ආයෙම හැරෙයි කියලා ස්ටොප් ලොස් එක මූව් කරලා තියෙනවද? තව ලොකු ලොස් එකක් කරගෙන තියෙනවද? නැත්නම් ට්‍රේඩ් එකක් ලොස් වුණාම මේ ලොස් එක දැන්ම රිකවර් කරනවා කියලා ප්ලෑන් එකක් නැතුව ඊළඟ ට්‍රේඩ් එකට පැනලා තියෙනවද? ඇත්ත කියන්න අපි හැමෝම කවදා හරි මේ වැරද්ද කරලා තියෙනවා. මමත් කරලා තියෙනවා. හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ chart එක නෙමෙයි, ඉන්ඩිකේටර් එකක් නෙමෙයි, ස්ට්‍රැටජි එකක් නෙමෙයි, ඉමෝෂන් එක. ට්‍රේඩින් වල ඔයාගේ ලොකුම හතුරා වෙන ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි, මාකට් මේකත් නෙමෙයි, ඔයාගේම හිත. මමත් මුලදී හිතුවේ මට හොඳ ස්ට්‍රැටජි එකක් හම්බුනොත් මම ප්‍රොෆිට් කරනවා කියලා. හැබැයි පස්සේ තේරුණා හොඳ ස්ට්‍රැටජි එකකටත් වඩා හොඳ ඩිසිප්ලින් එකක් වටිනවා කියන එක. දන්නවද? ට්‍රේඩින් account එකක් විනාශ කරන්න වෙලාව ගොඩක් යන්නේ නැහැ. එක ඉමෝෂන් එකක් ඇති. fear, greed, FOMO, revenge, ego මේ පහෙන් එකක් විතරයි හොඳටම ප්‍රමාණවත් වෙන්නේ. පළවෙනි එක fear. fear කියන්නේ loss එකට තියෙන බය විතරක් නෙමෙයි. ප්‍රොෆිට් එකක් ඉක්මනට අරගෙන දුවන්න හිතන එකත් fear එකක්. price එක තව යනවා. ඒත් නෑ මේක ආයි හැරෙයි කියලා පොඩි ප්‍රොෆිට් එකක් අරගෙන එළියට යනවා. පස්සේ chart එක බලනවා. price එක target එකටම ගිහින්. එතකොට market එක නෙමෙයි වැරදි. ඔයාගේ decision එක fear එකකින් වෙනස් කරා. ඊළඟ emotion එක greed. මේක තමයි trader කෙනෙක්ට enough කියන වචනය අමතක කරන emotion එක. ටාගට් එක හිට වුණා, ප්ලෑන් එක ඉවරයි. ඒත් තව ටිකක් යයි කියලා හිතලා TP එක වෙනස් කරනවා. අන්තිමට ප්‍රොෆිට් එකක් නැහැ, ප්ලෑන් එකක් නැහැ. ඊළඟ එක FOMO. මේක ගොඩක් අය දන්න දෙයක්. ඔයා chart එක open කරාම price එක already ගිහිල්ලා entry එක miss වෙලා. නමුත් මොලේ කියනවා දැන් නොගත්තොත් මේ chance එක නැති වෙයි. අන්න ඒකට තමයි FOMO කියලා කියන්නේ. මාකට් එක පස්සෙන් දුවන ට්‍රේඩර් ගොඩක් වෙලාවට මාකට් එකේ වික්ටිම් කෙනෙක් වෙනවා. අන්න ඒක ඔයා තේරුම් ගත්තොත් මෙන්න මේ FOMO කියන එක ඔයාට අදම නවත්ත ගන්න පුළුවන්. ඊළඟ එක රිවෙන්ජ් ට්‍රේඩින්. මේක නම් මමත් කරපු ලොකුම වැරද්දක්. එක ට්‍රේඩ් එකක් ලොස් වුණා. එතනින් නවතින්න තිබුණා. හැබැයි මට ඕනි උනේ මාකට් එකට පෙන්නන්න මම වැරදි නෑ කියලා. ඒකෙන් තව ට්‍රේඩ් එකක්, තව ට්‍රේඩ් එකක්, තව ට්‍රේඩ් එකක්. අන්තිමට මාකට් එකෙන් රිවෙන්ජ් එකක් ගන්න ගිහිල්ලා මට මගේ account එක නැති කරගන්න ඕන. ඔන්න ඕක තමයි
ප්‍රශ්නේ. ඊළඟ එක ඊගෝ. ට්‍රේඩින් වල ඊගෝ කියන්නේ මම හරි. මාකට් එක කියන්නේ එවිඩන්ස්. මාකට් එක කවදාවත් ඔයා හරිද වැරදිද කියලා බලන්නේ නැහැ. ප්‍රයිස් එක යන්නේ ප්‍රයිස් එකට යන්න ඕනි තැනට. ඔයාගේ ඔපිනියන් එක මාකට් එකට කිසිම ගාණක් නැහැ. ඒ නිසා මම අද ට්‍රේඩින් කරන්න කලින් chart එක බලනවට වඩා මගේ mindset එක check කරන එක වඩාත් වටිනවා. මම calmද? මම angryද? මම FOMO වලද? මොකද mindset එක වැරදි දවසක හොඳම setup එකක් නරක trade එකක් වෙන්න පුළුවන්. professional trader කෙනෙක් market එක control කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයා control කරන්නේ තමන්ගේ emotions විතරයි. හැබැයි emotions control කරගත්තත් තව එක දෙයක් නොදන්නවා නම් account එක දිගටම හිස් වෙනවා. Mistake number 5 no risk management. මම ඔයාගෙන් තව ප්‍රශ්නයක් අහන්නම්. ඔයා trade එකක් දාන්න කලින් මේ trade එකෙන් කීයක් හම්බෙයිද කියලා වැඩි හිතනවද? නැත්නම් මේ trade එක වැරදුනොත් කීයක් නැති වෙයිද කියලා හිතනවද? ගොඩක් traders-ලා මුලින්ම බලන්නේ profit එක. professional traders-ලා මුලින්ම බලන්නේ risk එක. ඒක තමයි beginner කෙනෙක්ගේ professional කෙනෙකුගේ අතර තියෙන ලොකුම වෙනස. හිතන්න ඔයාට රුපියල් ලක්ෂයක account එකක් තියෙනවා. එක trade එකකට 120ක් risk කරනවා. trade 5ක් අඛණ්ඩව loss වුණොත් account එකෙන් භාගයකටත් වැඩිය නැති වෙනවා. දැන් ප්‍රශ්නයක් අහන්න. ඊට පස්සේ ආයි මුල account එකට එන්න. එහෙම නැත්නම් ආයි මුල තිබ්බ balance එකට එන්න profit කීයක් ඕනේ වෙයිද? ගොඩක් අය හිතන්නේ 150යි. නෑ. ඊට වඩා ගොඩක්. ඒ නිසා තමයි loss එකක් recover කරන එක ලොකු profit එකක් ගන්නවටත් වඩා අමාරු. මේක තමයි ගොඩක් අය තේරුම් ගන්නේ නැති ඇත්ත. trading වල පළවෙනි වැඩේ සල්ලි හම්බ කරන එක නෙමෙයි. තියෙන සල්ලි නැති කරගන්නේ නැතුව trade කරන එක. මම මුලදී trade එකකට 105ක් 110ක් සමහර වෙලාවට 120ක් වගේ risk කරපු දවස් තිබුණා. ඇත්තම කතාව. එක trade එකකින් account එක double කරන්න හිතුවා. හැබැයි market එක මට ඉගන්නුවේ account එක double කරනවට වඩා account එක ආරක්ෂා කරන එක අමාරුයි කියලා. professional trader කෙනෙක් හැම trade එකක්ම දාන්න කලින් එක ප්‍රශ්නයක් තමන්ගෙන් අහගන්නවා. ඒ තමයි මේ trade එක loss වුණොත් මට තව හෙටත් trade කරන්න පුළුවන්ද? ඒ answer එක ඔව් නම් එයා trade එක open කරනවා. මොකද trading කියන්නේ එක trade එකකින් rich වෙන game එකක් නෙමෙයි. අවුරුදු ගාණක් game එකේ ඉන්න skill එකක්. තව දෙයක්. ගොඩක් අය win rate එක ගැනම හිතනවනේ. මගේ strategy එක 90ක් win rate. 95ක් win rate. හැබැයි මම ඔයාලට දෙයක් කියන්න. 90ක් win rate එකක් තියෙන trader කෙනෙක්ට account එකක් නැති වෙන්න පුළුවන්. ඇයි? risk management එකක් නැත්තම්. ඇයි? මොකද risk management එකක් නැත්තම් එකම එක ලොකු loss එකක් අර profit ඔක්කොම අරගෙන යනවා. අනිත් පැත්තෙන් 140ක win rate එකක් තියෙන trader කෙනෙක්ට අවුරුදු ගාණක් profit කරන්න පුළුවන්. ඇයි? එයා risk එක control කරනවා. ඒ නිසා trading වලදී ඔයාගේ goal එක වෙන්න ඕනේ හැම trade එකක්ම win කරන එක නෙමෙයි. හැම loss එකක්ම පුංචි කරගන්න එක. ලොකු winners-ලා එහෙම නැත්නම් ලොකු traders-ලා trading වලින් millionaires-ලා උනේ හැම trade එකක්ම win කරලා නෙමෙයි. එයා හැම loss එකක්ම control කරන නිසා. දැන් මම හැම trade එකක් ගන්න කලින්ම මගේ maximum risk එක තීරණය කරලා ඉවරයි. මම market එකට කොයි වෙලාවකවත් කියන්නේ නැහැ අනේ අද මට profit එකක් දෙන්න. මම market එකට හැම වෙලෙම කියන්නේ මම අද මගේ rules කඩන්නේ නැහැ. මොකද rules follow කරන trader හැමදාම profit නොකරන්න පුළුවන්. හැබැයි rules follow කරන්නේ නැති traderට ලොකු කාලයක් market එකේ ඉන්න බෑ. ඒ වගේම risk management එක දැනගෙන ගොඩක් අය තව ලොකු එක වැරද්දක් කරනවා. ඒ වැරද්ද නිසා එයාලගේ analysis එක, එයාලගේ decision එක, එයාලගේ confidence එක ඔක්කොම නැති වෙනවා. ඒ තමයි mistake number 6 following everyone. මේ වීඩියෝ එකේ මම ඔයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න අහනවා. ඒකට හේතුව තමයි ඔයාට මේ දේ ඔයාටම උනා වගේ දැනෙන්න ඕනි. මගේ ස්ටෝරි එක ඔයාගේ ස්ටෝරි එක වගේ දැනෙන්න ඕනි අනිවාර්යෙන්. එහෙම වුණොත් ඔයාට පුළුවන් මේකෙන් සක්සස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න. හරි. මම ඔයාගෙන් තව එක ප්‍රශ්නයක් අහන්නම්. උදේ නැගිට ගමන් Telegram එක බලනවා. TikTok එක බලනවා. YouTube එක බලනවා. Twitter, X, Discord හැමතැනම analysis, හැමතැනම signal, හැමතැනම predictions. අන්තිමට ඔයාට තේරෙන්නේ නැහැ ඇත්තටම හරි කවුද කියලා. ගොඩක් අය sell දෙනවා, ගොඩක් අය buy දෙනවා. එතකොට ඔයාට හරි කෙනා කවුද කියලා තෝරගන්න අමාරුයි. ගොඩක් traders-ලා කරන ලොකුම වැරද්දක් තමයි තමන්ගේ analysis එකට වඩා අනුන්ගේ opinion එකක් විශ්වාස කරන එක. හිතන්න ඔයා bitcoin එක buy කරන්න හිතාගෙන ඉන්නවා. එක YouTuber කෙනෙක් කියනවා bitcoin එක 1,50,000ට යනවා කියලා. තව කෙනෙක් කියනවා bitcoin එක crash වෙනවා කියලා. Telegram එකේ signal එකක් buy. Twitter එකේ X එකේ signal එකක් දෙනවා sell එකට. දැන් ඔයාගේ මයින්ඩ් එක ඇත්තටම ට්‍රේඩ් කරන්නේ නැහැ. කන්ෆියුෂන් එක තමයි ට්‍රේඩ් කරන්නේ. මමත් මුලදී මේ වැරද්ද කරා.
එක chart එකකට වඩා 10ක් බැලුවා. එක ඇනලිසිස් එකකට වඩා 21ක් බැලුවා. අන්තිමට ට්‍රේඩ් එක දැම්මේ මගේ ඩිසිෂන් එක නෙමෙයි. අනුන්ගේ කොන්ෆිඩන්ස් එක බෝරෝ කරගෙන. හැබැයි ලොස් වුණාම ඒ YouTuber නෑ. ඒ ඉන්ෆ්ලුවෙන්සර් නෑ. ඒ ටෙලිග්‍රෑම් ඇඩ්මින් නෑ. ලොස් එක මගේ account එකේ. එදා තමයි මට තේරුනේ ට්‍රේඩින් වල බෝරෝ කරපු කොන්ෆිඩන්ස් එක, බෝරෝ කරපු ප්‍රොෆිට් එක හැමදාම తాවකාලිකයි. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් අනුන්ගේ ඇනලිසිස් බලන්නේ නැද්ද? බලනවා. හැබැයි ඩිසිෂන් එක ගන්න තමන්ගේ රූල්ස් වලින්. එක දවසක් ඇනලිසිස් 5ක් බලලා buy එකක් දැම්මොත් ඊළඟ දවසේ ඇනලිසිස් 10ක් බලන්න වෙනවා. ඒකෙන් පස්සේ 20ක්. අන්තිමට ඇනලිසිස් ඇඩික්ෂන් එකක් හැදෙනවා. ට්‍රේඩින් වල වැඩියෙන්ම ඉන්ෆර්මේෂන් තිබුණා කියලා වැඩියෙන් ප්‍රොෆිට් වෙන්නේ නැහැ. සමහර වෙලාවට වැඩියෙන් කන්ෆියුස් වෙනවා. මම අදට වෙන ට්‍රේඩර්ස්ලගේ ඇනලිසිස් බලනවා. හැබැයි එක රූල් එකක් තියෙනවා. මගේ ඇනලිසිස් එක ඉවරුනාට පස්සේ විතරයි. මොකද මගේ ඩිසිෂන් එක වෙන කෙනෙක්ගේ ඔපිනියන් එකක් නිසා වෙනස් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මාකට් එකේ ලාභ ලබන්නේ හැමෝම කියන දේ අහන කෙනා නෙමෙයි. තමන්ගේ සිස්ටම් එක ෆලෝ කරන කෙනා. මෙන්න මේක තමයි ඔයාලා තේරුම් ගන්න ඕනේ. ට්‍රේඩින් ජර්නි එකේ එක දවසක් එනවා. ඔයා chart එක ඕපන් කරනවා. කිසිම වීඩියෝ එකක් බලන්නේ නැහැ. කිසිම සිග්නල් එකක් බලන්නේ නැහැ. කිසිම ප්‍රෙඩික්ෂන් එකක් ඕනේ වෙන්නේ නැහැ. මොකද ඔයාට ඔයාගේම process එක විශ්වාසයි. අන්න ඒ දවස තමයි ඇත්තටම ට්‍රේඩර් කෙනෙක් වෙලා තියන්නේ ඔයා. හැබැයි ඔයාට ඒ සිස්ටම් එක තිබුණත්, ඇනලිසිස් එක තිබුණත් එක ගැටලුවක් තව තියෙනවා. ඒක නිසා ගොඩක් ට්‍රේඩර්ස්ලා හොඳ සෙටප් එකක් නරක එන්ට්‍රි එකක් කරගන්න. ඒ තමයි no patient mistake number 7. දන්නවද ට්‍රේඩින් වල තියෙන අමාරුම ස්කිල් එක මොකක්ද කියලා? chart එක රීඩ් කරන එකද? ඉන්ඩිකේටර්ස් දන්න එකද? ස්මාර්ට් මනි කන්සෙප්ට් එක ඉගෙන ගන්න එකද? නෑ. ඉවසන එක. ගොඩක් ට්‍රේඩර්ස්ලා තමන්ගේ සල්ලි අහිමි කරගන්නේ වැරදි ඇනලිසිස් එකක් නිසා නෙමෙයි. හරි ඇනලිසිස් එක ඉවසන්න බැරි නිසා. හිතන්න ඔයා සෙටප් එකක් දැක්කා. තව කන්ෆර්මේෂන් එකක් එන්න තියෙනවා. තව කැන්ඩල් එකක් ක්ලෝස් වෙන්න තියෙනවා. තව විනාඩි 15යි. හැබැයි ඔයා හිතනවා දැන් එන්ට්‍රි එක ගත්තේ නැත්නම් මේක යයි. ඒක තමයි patience නැතිකම. ඉවසීම නැතිකම. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා දන්නව හැම වෙලේම ට්‍රේඩ් එකක් නොගන්න එකත් ඩිසිෂන් එකක් කියලා. ඔව් සමහර දවස්වල බෙස්ට් ට්‍රේඩ් එක කියලා කියන්නේ කිසිම ට්‍රේඩ් එකක් නොගන්න එක. මම මුලදී chart එක ඕපන් කරාම ට්‍රේඩ් එකක් දාන්න ඕනම කියලා හිතුවා. මොකද මම හිතුවේ ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්න හැම මිනිත්තුවකම සල්ලි හොයන්න ඕනි කියලා. හැබැයි මාකට් එක මට ඉගන්නුවේ හැම chart එකක්ම opportunity එකක් නෙමෙයි කියලා. ඇත්තටම මාකට් එක හැමදාම ට්‍රේඩ් කරන්න හදන මිනිස්සුන්ට රිවර්ඩ් දෙන්නේ නැහැ. මාකට් එක රිවර්ඩ් දෙන්නේ හරි වෙලාව වෙනකම් ඉවසන් ඉන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. හිතන්න හන්ටර් කෙනෙක් වගේ. එයා කැලේ පුරා දුවලා හැම සතෙක්ම අල්ලන්න යන්නේ නැහැ. එයා මොමන්ට් එක එනකම් ඉන්නවා. අවස්ථාව එනකම් ඉන්නවා. ට්‍රේඩින් කියන්නේ ඒ වගේම තමයි. හැම කැන්ඩල් එකක්ම හැම මූව් එකක්ම ඔයාගේ මූව් එක නෙමෙයි. ගොඩක් ට්‍රේඩර්ස්ලා මාකට් එක පස්සෙන් දුවනවා. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා මාකට් එක තමන් ගාවට එනකම් ඉන්නවා. මම අදට සෙටප් එක කම්ප්ලීට් නැත්තම් ට්‍රේඩ් එකක් ගන්නෙ නෑ. අපේ Alpha Edge VIP සිග්නල් ගෲප් එකටත් සෙටප් එක හරියටම කම්ප්ලීට් වෙනකම් සමහර දවස්වල ට්‍රේඩ් එකක් නැති දවස් තියෙනවා. හැබැයි ට්‍රේඩ් එක ගන්නේ හරියටම සෙටප් එක කම්ප්ලීට් වුණ දවසට විතරයි. මොකද මට ට්‍රේඩ් එක මිස් වෙනවට වඩා රෝං ට්‍රේඩ් එකක් ගන්න එක භයානකයි. මට ඒ අවස්ථාව නැති වුණත් කමක් නැහැ. මතක තියාගන්න මාකට් එකේ හැම මූව් එකක්ම ඔයාට අයිති නෑ. ඔයාට අයිති වෙන්නේ ඔයාගේ සෙටප් එක විතරයි. ඒ නිසා opportunity එකක් මිස් වුණා කියලා මාකට් එක ඉවර වෙන්නේ නෑ. හෙටත් මාකට් එක තියෙනවා, ලබන සතියේත් මාකට් එක තියෙනවා, ලබන මාසෙත් මාකට් එක තියෙනවා. හැබැයි FOMO entry එකකින් ඔයාගේ capital එක නැති වුණොත් ඊළඟ opportunity එකට ඔයා ඉන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම අදටත් entry එකක් ගන්න කලින් එකම question එකක් අහනවා. මම මේ trade එක ගන්නේ මගේ rules නිසාද නැත්නම් impatient නිසාද? මගේ question එක, මගේ account එක ගොඩක් දවස්වල බේරලා තියෙනවා. හැබැයි ඉවසන්න බැරි trader ඊළඟට කරන වැරද්ද ඊටත් වඩා භයානකයි. එයා එක trade එකක් ඉවර වෙන්නත් කලින් තව trade එකක් හොයනවා. අන්න ඒකට තමයි අපි over trading කියලා කියන්නේ. මේක තමයි mistake number 8. ඔයා කවදා හරි එක trade එකක් loss වුණාට පස්සේ තව trade එකක්, ඊට පස්සේ තව trade එකක්, ඊට පස්සේ තව trade එකක්. මෙහෙම trade දාගෙන ගිහින් තියනවාද? අන්තිමට දවස පටන් ගත්ත account එකයි, දවස ඉවර වෙද්දි තිබ්බ account එකයි අහසට පොළොව වගේ වෙනස් වෙලා තියෙනවාද? අන්න ඒක තමයි over trading කියලා කියන්නේ. මම මේ ඔයාලට තේරෙන සරලම සිංහලෙන් කියන්නේ. කතා කරන භාෂාවෙන් සරලවම ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. ඒ නිසා මේව හොඳට හිතට දාගන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන්
ඔයාගෙත් ඔය තියෙන මිස්ටේක් ගොඩාක් අඩු කරගෙන ඔයාගේ account එක wash වෙන එක නතර කරගන්න. හරි. අපි යමු ආයෙ lesson එකට. ගොඩක් traders ලා හිතනවා trade වැඩි නම් profit වැඩි. හැබැයි මාකට් එක වැඩ කරන්නේ එහෙම නෙමෙයි. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් දවසට එක ට්‍රේඩ් එකක්වත් නොදා ඉන්න පුළුවන්. හැබැයි බිග්නර් කෙනෙක් දවසට පැයකට ට්‍රේඩ් 5ක් විතර දානවා. දෙන්නම chart එක බලනවා. හැබැයි වෙනස තියෙන්නේ මොකේද? mindset එකේ. මමත් මුලදී ට්‍රේඩ් එකක් loss වුණාම තව එකක් හොයනවා. අද තව profit එකක් ගන්න ඕනේ. අද market එකේ maximum ගන්න ඕනේ. ඒ ලෝභකම. අන්තිමට මම ගත්ත profit එකත් market එකට ආපහු දුන්නා. ඇත්තටම ට්‍රේඩින් කියන්නේ වැඩිපුර බටන් ක්ලික් කරන ගේම් එකක් නෙමෙයි. වැඩිපුර quality decision ගන්න ගේම් එකක්. හිතන්න හොඳ ස්නයිපර් කෙනෙක්. මේක හොඳ එක්සැම්පල් එකක්. එයා මැගසින් එකේ තියෙන හැම බුලට් එකම එකපාරම ෂූට් කරලා දානවද? නෑ. එයා හරි ටාගට් එක එනකන් හරියටම පේනකන් ටාගට් එක ඉවසගෙන ඉන්නවා. එක බුලට් එකක් හරියටම යූස් කරනවා. ට්‍රේඩින් කියන්නේ අන්න ඒ වගේමයි. හැම ඔපචුනිටි එකකටම ට්‍රිගර් එක අදින්න ඕනි කියලා එකක් නෑ. ඔයා හැම වෙලේම ගන්න ඕනේ ස්නයිපර් ෂොට්. ස්නයිපර් එන්ට්‍රි ගන්න ඕනේ. ගන්න ටාගට් එක හරියටම ගන්න ඕනේ. ඉවසන් ඉන්න ඕනේ මේ ටාගට් එක හරියටම එනකම්. දවසකට හොඳ සෙටප් එකක් දෙකක් ලැබුණොත් ඒ ඇති. account එක grow කරන්නේ trade count එක නෙමෙයි. ඔයාගේ හොඳ decision එක. මට මතකයි එක දවසක් මම profit එකේ හිටියා. නවතින්න තිබුණා. හැබැයි තව එකක් කියලා trade එකක් දැම්මා. loss. recover කරනවා. තව trade එකක් loss. දැන් නම් ගන්නවා. තව trade එකක් loss. පැයකට කලින් තිබ්බ profit එක විතරක් නෙමෙයි capital එකත් ගොඩක් නැති වුණා. අන්න එදා තමයි මට තේරුනේ market එක මගෙන් සල්ලි ගත්තේ නරක setup එකක් නිසා නෙමෙයි. මම stop වෙන්න දැනගෙන හිටියේ නැති නිසා. කියන්නේ මට trade එක දාන එක control කරගන්න බැරි වුණා. මම ඕනිවට වඩා සල්ලි හොයන්න ගියා. ඒක ලෝභකම. professional trader කෙනෙක් කවදාවත් හැම move එකක්ම capture කරන්න හදන්නේ නැහැ. එයා දන්නවා market එක හෙටක් තියෙනවා. ඒ නිසා එයාගේ capital එක, එයාගේ energy එක, එයාගේ focus එක අදම ඉවර කරගන්නේ නැහැ. වෙළඳපොලේ එහෙම නැත්නම් market එකේ ලොකු profit හම්බෙන්නේ වැඩිපුර trade කරන කෙනාට නෙමෙයි. වැඩිපුර wait කරන කෙනාට. මම අදටත් එක rule එකක් follow කරනවා. මගේ plan එකේ තියෙන setup නැත්නම් trade එකක් ගන්නෙ නැහැ. මම board නම් chart එක close කරලා දානවා. මොකද board trader කෙනෙක් ගන්න trade එක ගොඩක් වෙලාවට bad trade එකක්. හැබැයි හැම වැරද්දක්ම කරලා ගොඩක් traders ලා තවත් එක වැරද්දක් කරනවා. ඒක නිසා අවුරුදු 2ක් trading කරත් අවුරුදු 5ක් trading කරත් එයාලා එකම තැන. ඒ තමයි never learning from your mistake. අන්න ඒක තමයි mistake number 9. මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයාගේ අන්තිමටම loss වුණ trade එක ඔයා ආයෙ open කරලා බැලුවද? ඇයි loss උනේ? entry එක වැරදිද? stop loss එක move කරාද? rule එකක් කැඩුවද? නැත්නම් market condition වෙනස් වෙලාද? ගොඩක් අයගේ answer එක නෑ. ගොඩක් traders ලා loss වුණ trade එක ඉක්මනට අමතක කරන්න හදනවා. මොකද ඒක ආයෙ බලන එක පපුවරි දෙනවා වගේ. හැබැයි ඔයාට වැඩිපුරම උගන්වන්නේ winning trade එකක් නෙමෙයි. losing trade එකක්. මට මතකයි මම මුලදී මේ හැම දෙයකටම මගේ උදාහරණ ඕනි තරම් තියෙනවා. මොකද මමත් අවුරුදු ගාණක් trade කරපු කෙනෙක්. එතකොට ඒ trade කරපු ඒ වගේ මම මගෙන්ම ඉගෙනගත්තු පාඩම් ගොඩක් තියෙනවා. එතකොට මට මතකයි මමත් මුලදී loss වුණාම market එකට බැනලා ඊළඟ trade එකට යනවා. ඒත් අවුරුද්දක් විතර ගියාට පස්සේ මට තේරුනේ market එක එකම lesson එක නැවත නැවත මට උගන්වනවා. මොකද මම ඉගෙන ගන්නෙ නැහැ. හිතන්න exam එකක් fail වුණා කියලා. paper එක බලන්නේ නැහැ. mistake බලන්නේ නැහැ. ආයෙ exam එක ලියන්න යනවා. result එක වෙනස් වෙයිද? නැහැ. trading කියන්නේ අන්න ඒ වගේම තමයි. ගොඩක් අය හැමදාම chart open කරනවා. හැබැයි කවදාවත් තමන්ව open කරලා බලන්නේ නැහැ. ඔන්න ඕක තමයි ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නේ. මම අදට trade එකක් ඉවරුනහම මගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ තමයි මම ගත්ත entry එක මොකක් හරි rules ටිකක් හැදුවද? emotion එකක් මගේ decision එක වෙනස් කරාද? risk management follow කරාද? මේ trade එකෙන් මම මොනවද ඉගෙන ගත්තේ? මෙන්න මේ question වල answers තමයි මගේ දියුණුව, මගේ growth එක. experience කියලා කියන්නේ අවුරුදු ගාණක් trade කරපු එක නෙමෙයි. අවුරුදු ගාණක් තමන්ගේ වැරදි වලින් ඉගෙනගත්තු එක. ගොඩක් අය හිතනවා මම අවුරුදු ගාණක් අවුරුදු 3-4ක් trading කරනවා. හැබැයි සමහර වෙලාවට එයාට තියෙන්නේ අවුරුදු 3ක experience එක නෙමෙයි. එකම අවුරුද්ද 3 පාරක් repeat කරපු experience එක. වෙනස තේරෙනවද? professional trader කෙනෙක් loss එකක් දැක්කම අහන්නේ කවුද වැරදි කියලා නෙමෙයි. එයා අහන්නේ මට මෙතනින් ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද? මම අදටත් winning trade වලට වඩා loss වුණ trade වැඩිපුර review කරනවා. මොකද profit එක මට confidence එකක් දෙන්න පුළුවන්. හැබැයි loss එක තමයි මාව improve කරන්නේ. trader කෙනෙක් profit වලින් grow වෙන්නේ නැහැ. එයා grow වෙන්නේ තමන්ගේම mistake
ඇක්සෙප්ට් කරපු දවසට අන්න ඒක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. හැබැයි මේ හැම දෙයක්ම දැනගෙන ගොඩක් මිනිස්සු ට්‍රේඩින් වලින් දිගටම ලොස් වෙන්නේ එකම එක හේතුවක් තව තියෙනවා. ඒක තමයි ඔයාලා කරන තවත් එක මිස්ටේක් එකක්. අද සෝෂල් මීඩියා වල වැඩිපුරම විකුණන ලොකුම බොරුව ඒ තමයි mistake number 10 thinking trading is easy money. කියන්නේ ට්‍රේඩ් කරන එක තමයි සල්ලි හොයන්න තියෙන ලේසිම ක්‍රමය. ඔන්න ඕක තමයි අද විකුණන ලොකුම බොරුව. මම ඔයාගෙන් තව එක ප්‍රශ්නයක් අහන්නම්. මේක තමයි මං අහන අන්තිම ප්‍රශ්නේ. ඇයි ඔයා ට්‍රේඩින් පටන් ගත්තේ? ඇත්තම ආන්සර් එක, ඇත්තම උත්තරේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක. එහෙම නැත්නම් ටයිම් ෆ්‍රීඩම් එක. එහෙම නැත්නම් හොඳ අනාගතයක්. ඔව්. ඒවත් තියෙනවා. හැබැයි ගොඩක් අයගේ ඇත්තම හේතුව තමයි ඉක්මනට සල්ලි හොයන එක. සෝෂල් මීඩියා එක ඕපන් කරාම කෝටි ගණන් ප්‍රොෆිට් ස්ක්‍රීන්ෂොට්, ලක්සරි කාස්, Rolex watch, ඩුබායි, ලැම්බෝගිනි, ඊට පස්සේ අද දවසේ ප්‍රොෆිට් එක ඩොලර් 10000යි, අද දවසේ ප්‍රොෆිට් එක ඩොලර් 25000යි, වින් රේට් එක 100ට 100යි. ඔන්න ඕවා බලලා අපි හිතනවා ට්‍රේඩින් කියලා කියන්නේ සල්ලි හොයන්න තියෙන ෂෝට් කට් එකක් කියලා. හැබැයි කවුරුත් පෙන්වන්නේ නැහැ. ස්ක්‍රීන් එක ඉස්සරහා පැය ගණන් හිටපු දවස්, ලොස් වෙලා නිදා ගන්න බැරි වුණ වෙලාව, තමන්ගේ වැරදි ඇක්සෙප්ට් කරපු දවස්, ඉමෝෂන් කන්ට්‍රෝල් කරගන්න ඉගෙනගත්තු දවස්, චාට් එක දිහා බලලා කිසිම ට්‍රේඩ් එකක් නොදා ඉවසගෙන හිටපු දවස්. මෙන්න මේවා කවුරුත් පෙන්වන්නේ නැහැ. ඇයි? ඒවා වෛරල් වෙන්නේ නැහැ. හැබැයි ඒවා තමයි ඇත්තම ට්‍රේඩින්. එහෙම නැතුව ඔය සෝෂල් මීඩියා වල මාකටිං කරන්න දාන වීඩියෝස් වල පෙන්වන්නේ ඇත්තම ට්‍රේඩින් නෙමෙයි. ට්‍රේඩින් කියන්නේ මැජික් එකක් නෙමෙයි. get rich quick කියන්නේ තනිකර බොරුවක්. එහෙමයි කියලා ඔයා ගැම්බ්ලින් කරන්න ඕනේ නැහැ. ට්‍රේඩින් කියලා කියන්නේ ඉගෙන ගන්න පුළුවන් ස්කිල් එකක්. ඩොක්ටර් කෙනෙක් වෙන්න අවුරුදු ගාණක් ඉගෙන ගන්න වෙනවා. ඉංජිනේර් කෙනෙක් වෙන්න අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඕනේ. පයිලට් කෙනෙක් වෙන්න අවුරුදු ගාණක් ට්‍රේනින් කරන්න ඕනේ. හැබැයි ට්‍රේඩින් වලට විතරක් සති දෙකකින් මිලියනර් කෙනෙක් වෙන්න හදනවා. මට ට්‍රේඩින් වලින් ලැබුණ ලොකුම දේ සල්ලි නෙමෙයි. ඩිසිප්ලින් එක, පේෂන් එක, ඩිසිෂන් මේකින්, රිස්ක් කන්ට්‍රෝල්, තමන්ව කන්ට්‍රෝල් කරන්න හැකියාව. මේ හැමදේම ට්‍රේඩින් වලින් එළියටත් මගේ ජීවිතේ මාරුම් විදිහට වෙනස් කරා. ට්‍රේඩින් වලින් ඔයාට සල්ලි හදලා දෙන්න කලින් ඔයාව හදනවා. අන්න ඒක තමයි රියල් ට්‍රේඩින් කියලා කියන්නේ. මම අදත් කියන්නේ ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ඊට කලින් ස්කිල් එක හදා ගන්න ඕනේ. ප්‍රොසෙස් එකට ආදරය කරන්න ඕනේ. ඩිසිප්ලින් එකට ගරු කරන්න ඕනේ. මොකද සල්ලි කියන්නේ ඒ හැම දෙයකම රිසල්ට් එක. දැන් වීඩියෝ එකේ මුලට ආයෙ යමු. මම ඔයාලට කිව්වා ට්‍රේඩින් වලින් 90%ක් ලොස් වෙන්නේ ඇයි? දැන් ඔයාලට ආන්සර් එක තියෙනවා. ලොස් වෙන්නේ ඕවර් ලෙවරේජ් නිසා. ස්ටොප් ලොස් නැති නිසා, ප්ලෑන් එකක් නැති නිසා, ඉමෝෂන් කන්ට්‍රෝල් කරන්නේ නැති නිසා, අනිත් එක රිස්ක් මැනේජ්මන්ට් නැති නිසා, අනුන්ගේ ඔපිනියන් පස්සේ දුවන නිසා, ඉවසීමක් නැහැ. ඕවර් ට්‍රේඩින් කරන හින්දා, තමන්ගේ මිස්ටේක් වලින් ඉගෙන ගන්න නැති හින්දා. ඒ වගේම ට්‍රේඩින් කියලා කියන්නේ ඉක්මනට සල්ලි හොයන ක්‍රමයක් කියලා හිතන හින්දා. ඒත් මේ වීඩියෝ එකේ හොඳම නිවුස් එක මොකක්ද කියලා දන්නවද? මේ වැරදි 10ම හදන්න පුළුවන්. ඒ නිසා ඔයා අද වෙනකන් ලොස් වෙලා තිබුණත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා ෆේල් කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට තාම හරි සිස්ටම් එක හම්බ වෙලා නැහැ කියන එක විතරයි. මාකට් එක හැමදාම තියෙනවා. ක්වෙස්චන් එක මාකට් එක ගැන නෙමෙයි. ඔයා හෙටත් මේ ගේම් එකේ ඉඳීද නැද්ද කියන එක. මේ වීඩියෝ එකෙන් එකම එක වැරද්දක් හරි ඔයාට හදාගන්න පුළුවන් වුණා නම් අද ඉඳන් ඒක වෙනස් කරගන්න පටන් ගන්න. මොකද ට්‍රේඩින් වෙනස් වෙන්නේ එක දවසකින් නෙමෙයි. එක ඩිසිෂන් එකකින්. මේ වගේ ඇත්තම ට්‍රේඩින් සයිකොලොජි, ස්ට්‍රැටජි සහ රියල් එඩියුකේෂන් ගැන වීඩියෝ බලන්න කැමති නම් CP Insight channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ට්‍රේඩින් කරන යාළුවෙකුටත් අනිවාර්යෙන් share කරන්න. මම චතුර. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. Until then, trade smart, stay disciplined.